වැරද්දක් වෙනකන් නෙමෙයිද බලාගෙන ඔය කටවල් වලින් කවද්ද හොඳක් කිව්වේ මිනිස්සෙක් එහෙම කියනවා අර මේ පැතිවල අස්සසම අර සමුර්ධිය දෙනවද මේ පැතිවල තියෙන අස්සසම තියෙනවද මේ පැතිවල මරණා කවදා හරි ඕක හින්දා එයි මිනිස්සු පුපුරනවා මොකේද පුපුරන්නේ මම කියන්නේ අර කවදාවත් කැමති නැහැ කෙනෙකුට හොඳක් වෙනවට හොඳක් කරනවට හොඳක් කියන්නේ බැරි වෙලාවක් ගෙදර කවුරු හරි රට ගියොත් එහෙම මේ මැද පෙරදිග ගෙවල් වල වැඩට ගිහින් තියෙන මේ පැතිවල නම් පෙස්සන් ගහන්න නැතුවදී අපෝරුවට කියනවනේ අරුන්ටත් හම්බෙනවා කියලා කියන්නේ නැද්ද දෙයනේ අපේ අතින් පහියනවද ඕවා අනේකට ලැබෙනවට කැමති නැහැ මේ පැතිවල ඉන්නවද අර පොඩ්ඩ බැරි වෙච්ච ගමන් 119 ගහන මිනිස්සු මතක් නැති අපේ ගමේ අහවලා වායි කියලා හරි ඉරිසියයි බලාගෙන ඉතින් මොහොම සමහරව ඉන්නවනේ පොලිසියෙන් ගෙවනවද කියලා හිතන වෙලාවකට ප්‍රස්තාව විදිහට කරනවට ඇති දෙයක්වත් නැහැ ඔය ඉතින් ඔත්තු දෙනවා වැලි එකක් ඇද ගන්න පුළුවන් කැමති නැහැ මිනිස්සු අනුන්ට හරියනවට මිනිස්සු හරි කැමති අනුන්ට වරදිනවට මේ පුරුද්දෙන්නේ ගෙදරේ කවදාවත් හොඳක් කියන්න දකින්න කැමති නැහැ දැන් ඔච්චර කාලයක් ගෙවල් වල නැහිලා ගැහිලා හොඳක් නුකියපු එකේ දැන් හෙට උදේ නැගිටලා නිකම් බලන්නකො අර පොල් සම්බෝලයක් විතර මම මේක කියනවට කරන්නකො හෙට උදේ පොල් සම්බෝලයක් විතරක් උදේ හදලා ඕකට එන ලුණු තලියක් කෙලෙන්න පොළොව ගහන්න නැත්ද මඩක්කුත් එක මම එක කියනවට කරලා බලන්න හොඳ අද වලින් කියන්නේ නැද්ද වයිනෝ මෙච්චර කාලයක් පුයලා කණ්ඩ දීපේගේ ගුණයක් තියෙනවා ළමයි මගුරුවට 10ට විතර නැගිටලා අහනවානේ මෙව්ව දුවලා තියෙන්නේ කියලා අහන්නද කවුද හොඳ කියන්නේ අර මෙත්තා ඊළඟට මොකද දෙන්නේ මුදිතාව තියෙන්න ඕනේ ඉරිසියාව නැතිකම මේ පැතිවල ඉන්නවද අර පද හදන මිනිස්සු නැතුව ඇති මිනිස්සු හරියට පද හදනවා ඒකත් මතක් නැති අපේ ගමේ අහවලා වායි කියලා සමහරට තුම්ම ගතු ගොඩවලේ කියලා ආයෙත් සමහරු ගමනක් යන්න ගියොත් ආපහු කරවනවනේ දැක්කහම එච්චරටම සුබයි මොකද එච්චරටම කටක් ඇරියොත් කියන්නේ කෙනෙකුට හෙනයක් නේ ඉල්ලන්නේ සතක් කවදාවත් පතනවද මිනිස්සු කැමති නෑ දරුවෙක් විභාගයකින්වත් පාස් වෙනවට මිනිස්සු කැමති නෑ දරුවෙකුට රස්සාවක් හම්බෙනවට දැන් ඔය හෙට ගිහිල්ලා සිමෙන්ති කොට 10ක් විතර බාන්න ඔබ ගෙදරට පුළුවන් ඉතින් අල්ලපු ගෙදරට ප්‍රශ්නේ මොකද්ද මොකටද මේ හදිස්සි සිමෙන්ති ශරීරයේ කවුද මිනිස්සු කියන්නේ ඔයත් ජීවිතේට ඉඳන් පුරුදු
අනේකට ලැබෙනකොට හොඳට සතුටු වෙන්න. අනේකගේ හොඳ කියන්නේ දැන් කල්පනා කරන්න බලන්න. කවද්ද අපේ ගෙදර මම කවුරු හරි ගැන හොඳක් කියපු දවසක් තියෙනවා. ගුණයක් කියපු දවසක් තියෙනවා. අනේකගේ හොඳ කියන්නේ අනේකගේ ගුණ කියන්නේ අද ඉඳන් අදිෂ්ඨාන කරන්න. වැරදි නම් කියන්න එපා. ඔය ටික ඔහොම හදාගෙන ඉන්නකොට පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න. අයත් අහලා තියෙනව නේද රෝණ තරම් මම මෙව දාසතාවකට වැඩි කියලා ඇති. මේ කාලෙ පින්නතුනේ හරියට තරුණ මහත්තුරු බණහන යුගය. කොල්ල කොච්චර බණහනවද කියනවා නම් මේ ටිකක් තරුණ අඩුයි. ඔය මම පෙරේදා මීගමේ ධර්ම දේශනාවකට වැඩිය. අම්මලාට ඉස්සරහින්ද දුන්නේ කවුද ආවේ? කොල්ලෝ. සමහර අම්මලා එක්කරගෙන ඇවිල්ලා තියෙන්නේ කවුද? ළමයි. අම්මලා ළඟට ඇවිල්ලා වැඳලා කියනවා හාමුදුරනේ මගේ පුතාට අවුරුදු 16යි බේරෙන්න බැරි වුණාලු යන් කියලා. මේ යුගය එහෙම යුගයක්. සමහර අම්මලා ෆොටෝ ගහලා එවනවා අවුරුදු 20 21 දඩබ්බර තරුණයෝ බුදුන් වදිනවා. සමහර තරුණයෝ ෆොටෝ ගහලා එවනවා පහන තියෙන තැන ටැග් එකක්ම ගහලා තියෙන කත්නෝරුවේ හාමුදුරුවන්ට පින් සිද්ධ වේවා කියලා ෆොටෝ තියෙනවා ගහ. එයි සමහර තරුණයෝ ඒවා හරි විශ්මිතයි. අම්මලා කියනවා හාමුදුරුවනේ මගේ අඳුන්නම් මං හොදන්න දෙන්නේ නැහැ. තාත්තගේ රෙදි දැන් කවුද හොදන්නේ? අවුරුදු 18 ළමයි තාත්තගේ රෙදි හොදනවා. ආයේ ළමයි කවදාවත් අම්මට තාත්තට තෝ කියලාවත් කියයි නෑ. මේ අපේ තාත්තලයි තරුණ මහත්තුරුයි පුරුදු වෙන්න ඕනේ. එකම එක දෙයයි යාලා කෙරුවේ. හෙට ඉඳන් ගෙවල් වල උදේට බුදුහාමුදුරුවන්ට පැන් විදුරුවක් පූජා කරන්න. ඔච්චරයි. කවුද කරන්න ඕනේ? අපේ තාත්තලාට බැරි වේද ඔබ හෙට ඉඳන් කරන්න? බැරි කමද නොකරනකමද? පොඩි විදුරුවක් ගන්න අරගෙන ඔකට වතුර ටිකක් දාන්න දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. බැරි වේද අපේ තාත්තලාට ඔක් කරන්න හෙට ඉඳන්? හෙට ඉඳන් කරන්න මේක. කොච්චර වෙලාවක්ද ඔකට යන්නේ? විනාඩි දෙකක් නයි යන්නේ. අපේ අම්මලා මොකද කරන්න ඕනේ? උදේ නැගිටලා පැන් වීදුරුව හොදලා ඔකට පැන් ටිකක් දාලා මේසෙ උඩින් තියලා තියන්න ඕනේ. මොකටද? තාත්තට පූජා කරන්න. කොයිසින් පෙරේද හෙට ඉඳන් ගෙවල් වල පටන් ගන්න. ඔය මේක හෙට ඉඳන් කරන්න. සති 3ක් කරන්නකො. කිරිදුරෝ වගේ හරියනවා. උදේට උයනව නේද ගෙවල් වල? දවයින් අර වැඩේ කියන්නේ සමහර කිරියම්මලා ඉන්නවා. පහන තියෙන එක උන්ගේ බූදලයක් කරගෙන තියෙන්නේ.
අල්ලන්නවත් දෙන්නේ නැහැ. දලිතන වරු ගණන් කියවනෝනේ ගාථා. ඔය ගුඩ පෙරපු දෝරුකම් කරන්න එපා. සමහරු කියනවා බුදු පූජාව තියනවා නම් හැමදාම තියන්න ඕන, එකම වෙලාවට තියන්න ඕන. එහෙම බැරි වෙලා බෑ. හැමදාම තියාගන්න බැරි හින්දා තියන්නේ නැහැ. එහෙම එකක් තියෙනවද? හෙට ඉඳන් උයපු වෙලාවට තියන්න එච්චරයි. උයන්න බැරුණොත් කොහොමද තියන්නේ? හෙට ඉඳන් උයපු වෙලාවට තියන්න. පිරිසයකට බත් ඇඳි භාගයක් විතර දාලා සම්බෝලයි බතුයි හරි කමක් නැහැ. ඔක බුදුහාමුදුරුවන්ට පූජා කරගන්න. පින්සිද්ධ වෙන්නේ නැද්ද? ඔක ඉතින් බැරි විදිහට අපේ තාත්තලාට කරන්න. බැරි නම් ඉතින් මෙව අහගෙන ඉන්න එකේ තේරුමකුත් නැහැ. මේ විනාශ වෙච්ච ජීවිතේ හදාගන්න තියෙන සරලම කෙටිම ක්‍රමය. තුන්වෙනි කාරණය. බැරි වෙයිද හන්දවට අම්මටයි තාත්තටයි දරුවන්ටයි ගෙදර බුදුමදෙන්න. සිංහලට අපේ තාත්තලාට වඩා පුළුවන්කම තියෙන්න ඕනේ. මේ අපේ තාත්තලා පටන් ගන්න ඕනේ. අපේ තාත්තලාටම කියන්නේ හෙට ඉඳන් පටන් ගන්න. අම්මලාට පොඩි කාරණයක් කියනවා. කටවල් නම් පරිස්සම් කරගන්න ඕනේ. අපේ ගෙවල් වල එකට කියනවද නැති වෙයි මං හිතන්නේ. එකක් කිව්වොත් අනිත් පැත්තේ 60ක් විතර කියනවනේ පෙන්නස. බණ පටන් ගන්න පැයක් ඉවරයි. එහෙනම් මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුළ මේක වෙනසෙන්නේ කටින්දා. හන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර බුදුමදෙන්න. ඔය කටුනායක පැත්තේ කොල්ලෙක් හැප්පුණා බයිසිකලයක් ඇක්සිඩන්ට් වෙලා. කොල්ලට අවුරුදු 19ක් විතර ඇති. ඒ තාත්තා කොල්ලගේ මිනිය බදාගෙන කියනවා මේ ඒකලා මගේ පැත්තට හැරුණා. හැරිලා කියනවා ආමුතුරුනේ අවුරුදු 19කින් කොල්ල බදාගත්තලු. අවුරුදු 19කින්. ඒ කොල්ල දන්නේලු මං කොල්ල බදාගත්තා කියලා. තාත්තලා කවද්ද අන්තිමේට දරුවෝ වැළඳගත්තේ. සමහර දෙමව්පියෝ ඉන්නව නේද දරුවන්ට කියනවා නේද තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. එහෙම කියන්නේ නැද්ද? අර මේ පැතිවල බොන්නේ නැති හින්දා ගැටලු ලොකුවට නැතුවද? මං කියන්නේ බොහෝ පැතිවල තියෙනවා. කම්පා වෙන්නේ නෙවෙයි අපේ පැතිවල දැල්ලෝ කියනවා කියලා. කොච්චර දෙමව්පියෝ දරුවන්ට දෙස් දෙවල් තියනවා. දරුවන්ගෙන් හෙන ඉල්ලනවානේ. කටක් කරලා කියන්න පුළුවන් ද ලේම්ම සංජාත කරපු තමන්ගේ දරුවන්ට අයහපතක් වෙන්න කියලා. මිම්මතුවට කවදාවත් එහෙම කියන්න එපා. මිම්මතුවට කවදාවත් එහෙම හැසිරෙන්න එපා. දරුවන්ට හරි ආදරෙන් කතා කරන්න. දරුවොත් එක්ක හරි ලෙන්ගතු වෙන්න. දරුවෝ හොඳට වැළඳ ගන්න. දරුවෝ තුරුල් කරගන්න. මම දෙමව්පියන්ට කියන්නේ දෙව්වත් තියෙන්න ඕනේ පෙන්නතුනේ ගෙවල් වල. ඔය සමහර අම්මලා තාත්තලා හිතන් ඉන්නේ කන්න බොන්න දීලා ඉස්කෝලේ යවලා ටියුෂන් ෆීස් දීපුවාම හරි කියලා. විභාගේ ෆේල් වෙච්ච ගමන් මොකද කියන්නේ? කියන්නේ
අපරාධ මේ උන්ට වියදම් කෙරුවේ කියලා. ඒ හින්දා මේ සල්ලි වලින් කරන්න පුළුවන් අවශ්‍යතා පරිමාණයක විතරයි. ආදරය, සෙනෙහස, ලිංගතුකම ඔයගේ වල තියෙන්න ඕන වෙනතුනේ. අනේකගේ හිතක් රිදෙන්න වැරද්දක්වත් කියන්න පදේ නම් පුරුදු වෙන්න. අර මේ පැතිවල තියනවාද නැන්දම් මලේලි ගස්තනේ නැතුවද? ඔය නැ බොහෝ පැතිවල තියෙනවා කටවල් ඉන්නට පිටතුනේ. අනේක උහුලන්න පුළුවන්. අනේක රුස්සනවා. සමහර කිරියම්මලා ඉන්නවා. මම ඉතින් අහනෝනේ පෞල් ප්‍රශ්න ඇතිවෙන්න හේතු. ඔය උංගලා පිපිරලා මැරෙන්නේ කවදා හරි. මම හාමුදුරනේ ගේ අතු ගාලා කුණු ටික දවසක් බලනකොට මේ උළුවස් සයිඩ් කොස්සත් උළුවස්සටම හේතු කරලා. මං ඇහුවා උන්දගේ ගේ අතු ගාපු මිනිස්සේ මොකද ඒ කුණු ටික උළුවස්ස ගාවට දාලා කොස්ස හේතු කරලා යන්නේ. හදිස්සියකට නෙමෙයි. වෙන උමනාවකට නෙමෙයි. මුදලත් එක්ක හදිස්සියකට ලිපේ අලුවස් කරන්න නැතුව යන්නත් පුළුවන්. කරපු හොඳ දකින්න වැරදිච්ච දකින්න එපා. කරපු හොඳ දකින්න බැරි වෙච්ච දකින්න එපා. කරපු හොඳ දකින්න නොකරපු දකින්න එපා. පුළුවන් නම් මැරෙන්න කලින් ඕක හදා ගන්නකො. එහින්ද මිම්මතුවට ජීවිතේ අනුන් ගැන හොයලා හිතලා වෛර කරන එක, ද්වේෂ කරන එක, නින්දා කරන එක ඔය කිව්වට මට දැන් බැලියකි මේ කාගේ හරි ඔය මැද්දේ කාගේ හරි ෆෝන් එකකට සද්දට කෝල් එකක් එන්න ඕනේ. කාටද කේන්තිය? ඕන්නේ ගයිතිකාරයටද වටපිටාවේ මිනිස්සුන්ද? සේරම බලන්න නැද්ද මේ පැත්ත චක්චෝක් ගාලා? බලනවා. අර වෙන කාටවත් කෝල් එකක් ආවේ මේ කුලප් වෙන්නේ කවුද? අපි ඒකට ඇවිල්ලා බලන්න ඕනද? මේ බණ කියන මැද්දේ පොඩි එකෙක් ඇහැරලා කෑ ගැහුවොත් එහෙනම් රව බලනවනේ පැත්ත. කොහෙ නිවන්ද පින්නත? අනේක දරන්න පුළුවන් වෙන්න ඕනේ. මං තන කියන්නේ පහුගිය දවස්වල නෙව්ව පෙරළුව සේරම මේ ලස්සනට තියලා තියෙනවා. ඇයි මට වඳින්න ඇවිල්ලා මං ඉතින් මාත් යට කරයි කියලා. මිනිස්සුන්ගේ සත්‍යාව ඕන අද කවුරුත් පැත්තටවත් දෙන්නේ නැති. මිනිස්සු එහෙමයි. බුද්ධ පූජාව තියන්න ගියපුවාම මිනිස්සු හරි කැමති පාත්‍රේ බුදුහාරන්ගේ අත උඩින්ම තියාගන්න දෙනවා. එහෙම නෙමෙයිද? එහෙනම් මොකදලදා මන්දින්ද යනකොට කරපටි පෙලේ නගිනකොට කියන්නේ මිනිස්සුන්ගේ සත්‍යාවේ තරම ආම්තුරුනේ පටි පෙලේ නගිනකොට කොල්ලෙක් පොලිම පැන්නා. එච්චරයි තිබ්බේ. පටන් ගත්තේ නැද්ද අපි ඒ වෙලේ ඉඳන් ඉන්නේ කියලා. අර කොල්ලා ආපහු අතෙන්ට එන්න කම්මර මිනිස්සුන්ගේ අසාධාරණයි වෙනයි. අබූරුවට මේ බුදුන් මැද ඉඳලා මට ඉතින් මේ ඇහිච්ච මම මේ කිය උදේට කවුරුහරි හම්බෙන්න ගියපුවාම බුදුන් මැදේනවා. පොඩි උන් කෑ ගහනවා.
පොඩි උන් එළිය කෑ ගහනවා. ඉතින් අම්මලා ඇති හැටි අරුන්ට බයිනවා බුදුම අදිනගෙන නවත්තලා. අත් දෙක නල්ලටම ගන්නවනේ පින්නතුනේ පැනලා ඉවර වෙලා. මොකක්ද ඒ කරන වැඩේ? තේරුමක් තියෙනවද? නිසන්නේ මේ ව්‍යාපාදේන හිත බොහොම දමනය වෙලා තියෙනවා. අකම්පිත හිතක් තියෙන්න ඕන. හිත බොහොම සරල. ඔය යන ගමන් කාට හරි කුණාරපෙන් බැනගෙන යන්න පුළුවන් නම් අතාරින්න දැනින් පැත්තට මොනවාද දමනය වෙලා තියෙන්නේ? මනුස්සය දිහා බලන්නවත් පුළුවන්. පුරුදු වෙන්න එක මොකක් කෙරුවත් මොකක් කිව්වත් පැත්ත ළඟ තියෙන මෛත්‍රිය නැති කරගන්න එපා. පැත්ත ළඟ තියෙන කරුණාව නැති කරගන්න එපා. පුළුවන් තරම් මේ හිතට කේන්තියන එක නවත්තන්න. හිත කලබල වෙන එක නවත්තන්න. දැන් කිය හාමුදුරනේ ඉතින් මේ කේන්ති යන වැඩමනේ කරන්න කියලා. අපි අවුස්සනවා කියලා කිය. ඉතින් කවුද වෙන්නදුනේ අපි අවුස්සන්නේ? අපි විසින් අවුස්සනවා නම් කමන්නේ. කවුද අවුස්සන්නේ? වෙන මොකෙක් කරේ කුණාරප කියපුවම කවුද ඇවිස්සේ? අපි. අනුන් හින්දා ඇවිස්සෙන්න බෑ. මේ ජීවිතේ වැඩි හරියක් කරන්නේ අනුන් හින්දා. අර මේ පැතිවල මරණාධාර සමිති තියෙනවා. තියෙනවා නේද? මොකටද උඩ බැඳිලා ඉන්නේ? ඇත්තටම යන්නේ. දෙනවද මේ පැතිවල? අවුරුද්දට සැරයක් හාල් කිලෝ 10ක්වත් දෙනවද? නැත්නම් දෙනවද මේ පැතිවල නෑ? බෙහෙත් ගන්න රුපියල් 1000 දෙන්නේ නැහැ. මොකටද බැඳිලා ඉන්නේ? සමහර අම්මලා කියනවා දරුවන්ට කියන්නේ තොපි ඕනේ සමිතියෙන් කරනවලු. කියන්නේද? කියනවා. අර මරණේ කටයුතු වලට කියන්නේ. මුන්ට මතක තියාගන්න. මිනිස්සු හරි කැමති තෘෂ්ණාවේ තරම. මැරිලත් ඒකෙන් අපි සතුට වෙනවා කියලා හිතන්න. ඔය බල්බල් අටවලෙව්වා ඕව අපිට පේන්නේ නැහැ පිටුතුනේ. අපි හරි කැමති නේද අපි වෙන කවුරු යන්නනවා නම්. ඉතින් ඒව අපිට පේන්නේ නැහැ. ඒ හින්දා ඔය ජීවිතේ වැඩි පුරම හොරන් මේ අම්මලා ගහුවොත් මේ ගියේ හැමදෙරෝනේ මරුණාම ලේසි කියලා. සමිතියට බැඳිලා ඉන්න එක. මම ඇත්තන්ට මරණාධාර සමිතියට යෝජනාවක් කරලා යන්න පුළුවන් නම් මේක කරන්න. මම මේ කොහොම ටිකකින් බණ නවත්තනවා දැන් පැයකුත් එකයි කාලක් ඉවරයි. මේ අද ඉතින් බණ ටික කියා ගන්න තිබ්බනම් හොඳයි. ගෙදර මිනිස්සු යනවනේ ආපහු. අර දානි ගැන කතා කරන්න ඉල්ලයි. මොකද මම නැති හින්දා ඒක කතා කරන්නේ නැහැ. ඔය සමිතියට කරන යෝජනාව කවුරුහත් මේ අර ගොවි සමිතිය තියනවද නැහැ? වැව් තියනවද? මෙහෙනම් බදු දෙන්න නැතුව මාළු අල්ලන්න. නෑ නේද? බොහෝ පැතිවල දෙනවා. මෙහෙමකුත් තියෙනවා හොඳේ. බදු දුන්නාම විතරක් නෙමෙයි පව් පිරෙන්නේ. තමතුගේ හාමුදුරන්ට තිප්පිලු යාගෙන යනකොට ඔය බණ කියන්නේ නැහැ කියලා. නෑ ඉතින් මම ඇත්ත කියන්නේ. සමහර ගොවි සමිති තියෙන අපූර්වට වැවපත් දීලා මාළු අල්ලන්න පන්ට එකට ඇවිල්ලා පන්රුකට ගහනවා මේ පාර කන්න හොඳට පැහෙන්න කියලා. අනිත් බැයිද? ඒ කරන්න මිනිස්සු ඉතින් ඉන්නේ මේ දන් දෙන එක පන්සල් යන එක නුඹ තමයි පින් කියලා.
ඒ වගේම අරුව හරි පව් වැඩ පින්නතුනේ. ජීවිතේ කවදාවත් අනෙක් අපෙලන්න එපා. මරණාධාර සමිතියෙන් මේක යෝජනා කරගන්න. මේ යෝජනාවට කැමති වුණ නැත්නම් හෙට අස් වෙන්න. මේ යෝජනා කරන්නත් හරි අමාරුයි සමිතිවල ගම්වල. මෙහෙනම් එහෙම නැතුවේද සමහර සභාපතිලා ඉන්නවා දිසාපති කාපා. උතුම ගෙම්පර්නේ තියෙන. අයි මිනිහට කියලා පඩි හම්බෙන්නේ. අර පෙට්ටියට හම්බෙන ගානව තමයි. කෙසෝ හෝ ඒවා උතුම ලොකුකමකින් ඉන්නේ. මෙහෙනම් එහෙම නැතුවේද? ඔය දායක සභාවල පන්සල් හැම එකම එහෙම තමයි. එන්න ලොකුකම තියෙන. සමහර මිනිස්සු පන්සල් යන්නේ නැත්තේ මගේ කියන විදිහටම කියන්නද? අරුන් ඉන්නකම් අපි යන්නේ නැහැ කියනවා. යාර පහදන්න බැරිද? මම පොදුවේ සියලු දෙනාට කියනවා පන්සල් පවුල් වගේ කරගන්න දෙන්න එපා. පවුල පන්සල වගේ තියාගන්න. සමිතියට කරන යෝජනාව තමයි කවුරු හරි සමාජිකයෙක් ඉස්පිරිතාලේ නැවතුනහම බැරි වේද වරු භාග්‍යවත් ළඟ ඉන්න දාගන්න. බැරි වේද? ඉතින් ඕක යෝජනා කරන්න බෑ කිව්වොත් එහෙම අස්සෙන්න. ඕක විතරයි වැඩකට කියලා දෙන්නේ. ඔය හාල් පොල් එක්ක කවුරුවට අපිට පේනවද? දැන් මේ සමිතිය කීයක් දෙනවද මරුණා? අපොච්චේ 1.20ක් දෙනවා. ඕක හෙට ඉල්ල ගන්න. මරුණාම දෙන්න එපා කියන්නේ ඉවරයි. මේ අම්මලා ජීවිතේටවත් මෑතක ලස්සයක් අතින් අල්ලලා දිනවද? මරුණාම හම්බෙනවද? කාටද? ඒ හින්දා ඕම බොරු වැඩ. මුළු ගමටම කණ්ඩ දෙනවනේ මරුණාම ඉන්නකම් බත් මුලක් හම්බෙනවද ඔගේ? ඇල්ලතර බෝතලයක්වත් දෙන්නේ නැහැ. බීම බැරල් එකක් හදන්නේ නැද්ද මරුණාම? එහෙමනේ. තියන විකඩ. ඒ හින්දා පින්නතුනේ ඔය ඇත්තල පුට්ටු කරලා වියම් බැඳලා ඔව් අපිට පේන්නේ දැනෙන්නේ නැහැ. මෙට්ටත් එක්ක පුච්චනවා මැරිච්ච ගමන් විස බීජ කියලා. අර මන් දැකලා තියෙනවා පවුඩර් එකක මිනිහ ලෝලුව පීර ඉන්නවා. ඉන්නකම් මේ වයසක අම්මලාගේ තාත්තලාගේ මං අහන්නේ අම්මා තාත්තා ඉන්න දරුවන්ගෙන් අහන්න. කවද්ද අම්මයි තාත්තයි උණුසුරේ නැව්වේ? නිකම් මම කියනවට හිතන්නකෝ එහෙමනේ ඕමනාවට නෙමෙයි. මම මගේ අම්මයි තාත්තයි කවද්ද අන්තිමට උණුසුරේ නැව්වේ? මේ පැතිවල නාවනවත් ඇති සමහරට. බොහෝ පැතිවල නාවන්නේ නැහැ ඒකයි මම කියන්නේ. ඉඩ කඩන් වලට අල්ලන පොකරේ මේ තියෙන ඉඩ කඩන් ගැටුනේ නැත්තම් අහන්නකෝ වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් මෙලහට මංචි අල්ලන නැති ඔය ජීවිත කාලයක් නැහිලා ගහිලා අම්මට තාත්තට හොඳට සලකන්න. ඔය මරුණාම අඬන්න වැළපෙන්න ඒක ඉතින් වල්ලා දාපුවාම ඉවරනේ. ඔය හොඳ කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ. මරුණාම ගුණ කතන කියනවට වඩා හොඳයි ඉන්නකොට හිත රිද්දන්න නැතුව තියෙන එක. එයි මම මේවා මෙහෙම දේශනා කරේ. ජීවිතේ ඉන්න කාලේ සනසීමෙන් ඉන්න ඕනේ. මම මේ කියපු එකකටවත් රුපියල් 100ක්වත් දෙනවද? අතෙන්ට පූජාව තියන්න මෙතෙන්ට පූජාව තියන්න කිව්වද? නෑ. දරුවොත් එක්ක මාසෙකට සැරයක්වත් ගිහිල්ලා පන්සලේ බොමලුව චෛත්‍ය මලුව අමදින්න කරන්න. ඔය හරියට කොල්ලෝ ඔය ගංජා පෙති අයිස් එහෙම ගහනවා. මං තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය වගේ වැඩ කරන්න එපා.
අපරාධේ ජීවිතේ අතපය හොඳට තියෙන එකේ හොඳට හම්බ කරන්න හොඳට මහන්සි වෙන්න හොඳට ගොඩ නැගෙන්න පොඩි හීන තියාගන්න එපා ලොකු ඒවා තියාගන්න කඩා වැටෙන හැම තැනකදීම දරා ගන්න පුරුදු වෙන්න අන්තිම අවවාදය තමයි තරුණ මහත්තුරුන්ට දෙන ඔය ජීවිතේ කාලයක් තියෙනවා පුතේ අම්මයි තාත්තයි හරි වදයක් මේ අම්මලාගේ ඇඟේ ලේ වතුර වෙලා නෙමෙයිද තියෙන්නේ ළමයි රැට ගෙදර එනකම් එවුන් එන්නේ නැහැ 10 11 වෙනකම් ආරේ හිටියා මෙහෙ හිටියා කියනවා මිසක් සියලු දෙනාම මතක තියාගන්න මොකක් හරි වුණාම කවුද ඉන්නේ මම ඊයේත් මාතර බන්ධනාගාරේ බණකට ගිහිල්ලා හිටියේ මම ඉතින් ඔය කියපුවාම අහනවා අවුරුදු 21ක විතර කොල්ලෙක් කියනවා හාමුදුරුවනේ ඒ කාලේ හැන්දෑවට එක්කහුවෙන්න ඕන තරම් යාළුවෝ හිටියලු ඕන තරම් අවසානයේ මොකක් හරි අහුවෙලා දැන් ඔය බලන්නකො අපේ ගම්වල කසිප්පු පෙරන මාවලා දැන් බොන තාත්තලා අහුණාම කවුද අපදෙන්නේ විකුණන එක යනවද නැහැ අනේ අර අම්මලා නෙමෙයිද යන්නේ දරුවෝ නෙමෙයිද යන්නේ අර කොල්ලා කියනවා හාමුදුරුවනේ අම්මාවලු බත් එකක් බැඳගෙන බන්ධනාගාරෙට කොල්ලවලු නඩුවාරෙට සල්ලි කොහෙන්ද කියලා බලනකොට අම්මගේ කනේ කරාඹු දෙක නැහැලු ඇහුවලු උකස් තිබ්බද කියලා උකස් වලට ගණන් ඇහුවා ඒ ගාන මදි නඩුවට සින්නටම වික්කලු කවුද ඉන්නේ මොකක් හරි වුණා පිරිඳයි දරුවෝයි දෙමව්පියෝයි ස්වාමියයි විතරයි මොකක් හරි වෙනකන් අප්‍රසන්නම කවුද ඒ අත්තු නෙමෙයි අම්මා තාත්තා වහනේ කොල්ලොන්ට කියන එක පයිසෙකට ගණන් ගන්නෑ ඒ හින්දා අම්මගේ තාත්තගේ හිත රිද්දන්න නැතුව සියලු දෙනාට පොදුවේ කරන යෝජනාව දවසට සැරයක්වත් අම්මලයි තාත්තලයි දරුවෝයි එකට බත් කන්න කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල හරි සත්පුරුෂ විදියට ගෙවන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය හොඳ පවුලක් හොඳ ගමක් මේ ප්‍රදේශය තුලින් බිහි වේවා සාදු කියලා පතන්න දැන් ඔයත් කියනෝනේ දෝ ඒ හැටි අපිට දෙන්න නෑ